මම ඔබගෙන් වටින ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න. ඔබට පාරේ යනකොට මාලයක් වැටිලා තියෙනවා දැකලා ඒ මාලේ හම්බ වෙනවා. ඔබ ඔය මාලේ අරගෙන කරේ දා ගන්නවා. ඒ වගේම ඔබට පරම්පරාවෙන් උරුම වෙච්ච මාලයක් තියෙනවා. අම්මා කියනවා පුතේ මගෙත් ආච්චි අම්මා තමයි මේක දුන්නේ පරම්පරාවෙන් ආවේ. මම බොහොම අමාරුවෙන් මේක රැක්කේ උඹත් මේක රැකගනි. මට කියන්න පින්වතුනි ඔය දෙකෙන් ඔබ වැඩිපුරම රකින්නේ මොන මාලේද? පාරේ වැටිච්ච එකද? එහෙමත් නැත්නම් අර පරපුරෙන් හම්බෙච්ච එකද? අමාරුවෙන් ගත් එකද? පින්වතුනි ඔබ යමක් අමාරුවෙන් ගත්තා නම් ඔබ රකින්නවා ඒක. හොඳට බලන්න ඔබ එහෙම කෙනෙක් නෙමෙයිද කියලා. ගොඩාක් අමාරුවෙන් නම් ඔබට යම් දෙයක් ලැබුණේ ලබා ගත්තේ පින්වතුනි ඔබ ගොඩාක් රකින්නවා. අම්මේ තාත්තෙක් ඉන්නවා පින්වතුනි දරුවෝ නැතුව අවුරුදු 7ක් 8ක් 10ක් දේවාලයක් ගානේ බෝධියක් ගානේ ගිහිල්ලා දොස්තරවරු හොයාගෙන කොහොම හරි අන්තිමට දසවෙනි අවුරුද්දේදී දරුවෙක් හම්බ වෙනවා. ඒ හම්බෙච්ච දරුවා වටිනවා නේද පින්වතුනි අර අම්මට ගොඩාරියක්. එහෙනම් ගොඩාරියක් වටින්නේ පින්වතුනි ඒක ගොඩාක් අමාරුවෙන් හම්බෙච්ච නිසා. ඔබ දන්නේ නැහැ පින්වතුනි ওই මනුස්ස ජීවිතේ ඔබට හම්බුනේ කොහොමද කියලා. ඔබ හිතන්නේ ඔබ අම්මගේ බඩෙන් ඉපදුනා කියලා. හරි ලේසියෙන් පහසුවෙන් අම්මගේ බඩට ආවා ඒකෙන් ඉපදුනා කාලා බීලා හැදුනා කියලා පින්වතුනි ඔබ ඔය ලැබිච්ච මනුස්ස ජීවිතේ කුණු කොල්ලෙට ඔය විනාශ කරගන්න. මම නැවතත් ඔබට කියන ඔබට හිතෙන්න පුළුවන් ඇයි අපිට සල්ලි තියෙන්නේ මම කොච්චර සල්ලි හම්බ කරලා තියෙනවද මේ ගාල්ලෙන් භාගයක්ම මගේනේ කියලා හිතෙන්න පුළුවන් මෙතන ඉන්න කෙනෙකුට. ගාල්ලෙන් භාගයක් තියන් හිටියත් වැඩක් තියනවද පින්වතුනි මැරිච්ච ගමන් කුණු හැලිච්ච බල්ලෙක් වෙනවනම් මොකද්ද ජීවිතේ තේරුම? කෝ ඔබට ඇෂුරන්ස් එක. ඔබ ඉන්ෂුරන්ස් එක දාගත්තේ කොච්චර කාලයකට විතරද? ඔබට බය හිතෙන්නේ නැද්ද පින්වතුනි? ඔබට බල්ලෙක් දැක්කහම බය හිතෙන්නේ නැද්ද? ඇඟ හිරි වැටිලා යන්නේ නැද්ද බල්ලෙක් දැක්කහම? කුණු වෙලා පණුව ගහලා කකුල අද්දද්ද යනවා පොළු පාරවල් විතරයි හම් වෙන්නේ. ඔබගේ ඇඟ හිරි වැටිලා යන්නේ නැද්ද? පින්වතුනි ඔය මිනිස්සෙක්නේ. බලන්නකො ඒක කරගත්තේ අපරාධේ. ඔය මිනිස්සෙක්නේ ඔය බල්ලා වෙලා අද පණුව ගගහ යන්නේ. ඔබ පාරේ ඇවිදගෙන යනකොට තුම්මන් හන්දියක් ගානේ දැක්කේ නැද්ද පෙරේත තටු තියලා තියෙනවා. පින්වතුනි ඔය කවුරු හරි අම්මෙත් තාත්තෙක් එක්ක නේද ඔය අල්ලලා බෝතලයකට දාලා මහ මුහුද ගිහින් දැම්මේ. අම්මෙත් තාත්තෙක් ඔබ වගේමයි ඔය කටයුතු කරගෙන ගියේ. එහෙනම් ඔබට ඕවා දකින්නකොට ඇඟ හිරි වැටිලා යන්න එපා. ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඔබට තේරෙන්න එපා හත් දෙයියනේ මටත් මේ ටික වුණොත් මොකද්ද මං කරන්නේ? ඔය බෝතලයක් ඇතුළට යන පෙරේතෙක් පින්වතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට තමයි ඔතනින් මිදෙන්නේ. ලේසි වැඩක්ද මේ? මැරෙන එක කුණු පෙරේතය වෙනවා. හිතලා බැලුවද ඔබ මේ මරණයෙන් පස්සේ ඔබට මොනව වෙයිද කියලා? හැබැයි ඔබ හිතලා බැලුව නේද හෙට බස් එක මිස් වුණොත් මොකේද යන්නේ කියලා? බලන්න ඔබ හිතනේවා හෙට බස් එක මිස් වුණොත් මම මොකේද යන්නේ? ඒව හිතනවා. ඔබ දැන් මලොත් මොකද වෙන්නේ? ඔබ මේ දේශනාව හමාර කරලා යනකොට බස් එකේ හැපිලා මලොත් ඔබට මොකද වෙන්නේ කියලා ඔබ හිතවද? ගාල්ලෙන් භාගයක්ම මගේනේ ඒකින්ද මට ප්‍රශ්නයක් නැහැ කියලා හිතුණද? මමනේ ඉගෙන ගත්ත හොඳම කෙනා මට PhD 3ක් තියෙනවනේ ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ කියලා හිතුණද? පිටින් ඔක්කොම ඉවරයි නේ. අපි කියන්නේ chapter close කියලා. chapter close නේ. ආයි කවුද එන්නේ ඔබට පිට වෙන්න? ඔබගේ තාත්තා මැරිලාම බල්ලෙක් වෙලා ඉපදුනා නම් මං ඔය බල්ලා වර්ගෙන ඔබගේ ඉස්සරහට ආවොත් ඔබට පුළුවන් ද ඔය බල්ලව මිනිස්සෙක් කරලා දෙන්න? ඔබගේ තියෙන සියලුම ධනෙ වියදම් කරලා මට පුළුවන් නම් මිනිස්සෙක් කරලා දෙන්න? කාටද පුළුවන්? යන්න සක්‍ර දේවේන්ද්‍රයා ගාවට ගිහිල්ලා කියන්න මගේ තාත්තව මම බල්ලෙක් කියලා මිනිස්සෙක් කරලා දෙන්න. මහා බ්‍රහ්මයාට කියන්න. බුදුහාමුදුරන්ට කියන්න පුළුවන්ද? ඉතින් ඔබගේ ඇඟේ හිරි වැටිලා යන්නේ නැද්ද? ඔබ වටින මනුස්ස ජීවිතයක් ගත්ත කෙනෙක්. ඔතනින් කන්වර්ට් වෙන්න යන්නේ බල්ලෙකුට නම් මොන අපරාධයක්ද ඔබ ඔය කරගන්න යන්නේ? ඔය කන්වර්ට් වෙන්න යන්නේ පින්වතුනි තිරිසනෙකුට නම් එහෙමත් නැත්නම් පෙරේතෙකුට නම් මොන අපරාධයක්ද ඔය කරගන්න යන්නේ කියලා. ඔබ මේ ආත්මේ ලැබුණේ කොහොමද කියලා හරියාකාරව දන්නවනම් පින්වතුනි ඔය විදියට ඔය ජීවිතේ ගත කරන්නේ නැහැ.